හරි. එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ පුතාලා දුර සියලු දෙනාට. right. උත්තර දුල්ලේ පොඩි දෙයක් ලොකු ළමයි නේ. පොඩි උන්නේ නැහැ. හරි. අලුත් ඩිවයිස් එක කියන්නේ අපේ අර ඩිවයිස් එක මේ පොඩි පිස්සු කෙලියා. හැබැයි අවුලක් නැහැ. දැන් අපි මේ අපිට අවශ්‍ය ටික අපි ඒක දුන්නා නම් ඒක තමයි පොඩ්ඩක් අර කරන් කියුව එක ඊට පස්සේ එන්න බලක් වෙච්ච එක නිසා පුතේ සුට්ටක් අර කරුණු ප්‍රදාන කවුන්ට් එක මගේ අරනවා. ඒ නිසා පොදුවේ දැනගන්න තමයි අපි මේක දාන්නේ මේ එතකොට ඔයාලට මේක අපි YouTube එකේ දානවා එතකොට Facebook එකේ දානවා දාගෙන අවශ්‍ය ටික අරගෙන සම්බන්ධ වෙන පන්තියට මේ ආයෙ පොදුවේ දාන්නේ තායි දාන්නේ නැහැ. ඔයාලට මේක කොහොමද මේක මතක නැහැ මම මොකද තියෙන්නේ. right. පළවෙනි එක පන්ති දවස් පන්ති දවස් ගත්තට පස්සේ පුතේ මේක මම දෙන chance එක මම කියනවා අපි අලුත් batch එකට මම කියන්නේ පරණ අයට ටයිප් එක වෙනස් වෙන්නේ නැහැ එකේ විදිහටම තියෙන කලබල වෙන්න එපා පුතේ පන්ති දවස් ගත්තට පස්සේ මෙන්න මේවයි ෂෙඩියුල් එක යන්නේ මම දෙනවල ෆූල් එක ෆූල් අයිට වචන සිංහල පන්තියේ වචන සම්පූර්ණ ෆූල් කියන්නේ මොකද්ද අර බැස්ස ගමන් ආන්තරායික ස්විමින් කරන නෑ ඒක ෆූල් කියන WhatsApp එකේ අලුත් item එකක් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ මේක අලුත් නෑ අපිට අලුත් එතකොට මේ කියන්නේ පුතේ දැන් අපි යම් කිසි ප්‍රශ්නයක් ගෲප් එකට නැත්නම් සමූහයට දාලා යොමු කරනවා right එතකොට මේකට අදාළ පිළිතුරු ටිකක් අපිම දෙනවා අතක 5 6 දැන් මම නහන්නේ ප්‍රශ්න සාමාන්‍ය අපි දුන්න මගේ පන්ති ටික තියෙනවනේ 6 විතරනේ 6 7 8 9 10 ටික තියෙනනේ මේ එතකොට මේ 6 වසරේ කණ්ඩායම් දෙකක් තියෙන්නේ 6 වසරේ කණ්ඩායම් දෙකක් තියෙනවා 2025 කණ්ඩායම් දැන් කියන්නේ ඉන්න කණ්ඩායම් ඊට පස්සේ ලබරවත අලුත් කණ්ඩායම් මොඩියුල් එකට අප්ඩේට්ස් කරනවා right ඉතින් එපා සරලයි සුගමයි එතකොට ප්‍රශ්න විදිහට අහන්නේ මම අහනවා ඒ කියන්නේ හැම ශ්‍රේණියකටම වෙන වෙනම දානවා පුතේ ප්‍රශ්නේ කලබල වෙන්න එපා. මෙන්න පළවෙනි ප්‍රශ්නේ තමයි. ඔයාලට පන්තියේ තියන්න කැමති පහසු දවසක් කොහොමද? හැබැයි මතක තියාගන්න මේ පොදු කරුණක් තියෙන පුතේ මම මොන ඔන්ලයින් පන්ති මම අනිත් තමයි දන්න කොහොම පටන් ගත්තත් 6:30 පස්සේ තමයි පටන් ගන්නේ. කාලය 6:30 PM පස්සේ. එතකොට මම දාන එක තමයි ඒ අදාළ පන්තිය පටන් ගන්න දවස. දවස් ගැන කතා කරද්දී ප්‍රශ්නේ පුතේ දරුවෝ මල්ලි නංගි අම්මේ තාත්තේ අම්මා තාත්තා ගැන ලොක්කේ බොක්කද ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා ඔයාලට පන්ති දාන දවස කවද්ද ලේසි දවස් කොහොමද මෙන්න උත්තර ටික එක සම්දා දෙක අඟහරුවාදා තුන බදාදා හතර බ්‍රහස්පතින්දා පාසිකුරාදා සයිදස් ටික විතර කරනවා ඊට පස්සේ අපි මාන උස්සේ එතකොට අදාළ දවස ඔයාලට තියෙන ටික එක දාන්න ඉස්සරහ. එතකොට වැඩි දෙනාගේ මනාපයට කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක් පුතේ. එතකොට වැඩි දෙනාගේ මනාපයට කැමැත්ත දීලා ඒ දවස්වල පන්තිය දාන්න. ඔයත් ඔන්ලයින් නම් ෆ්‍රී අද වගේ ෆ්‍රී මන්ත් එක යනවා මේ මාසෙ ෆ්‍රී 1000 කිව්වොත් කියනවනේ. රටේ ආපදාව තත්ත්වයක් ඇති වුණා. ගොඩක් පුතේ මිනිස්සු ඒ කියන්නේ අද මේනකොට අපින් මින්ගලා තියෙනවා සංවිධ ව්‍යවස්ථාවේ. එතකොට එයාලට ඒ චාරදරත් එක තමයි අපිට මේ කාලේ පව කරන්න සිද්ධ වුණේ. ඒතර තාම ගණන් කියලා බලන්න බෑ වෙච්ච ඒ අපදාන. ඉතින් අද දිනම දුක් වෙනවා යාට ඉදිරියේදී වැඩ පිළිලක් ක්‍රියාත්මක කරාවි ගොඩක් දුරට සාමාන්‍ය අපි දන්නවා මේ වෙනම දෙයක් අපි දක්වන්නේ ගොඩක් දුරට අපි දක්වන ආකාරයේ මේ එක දැනෙන්නේ දැන් අපිට මේ ගම මොකද මේ ඒ දාන්න අපිට දැනෙන්නේ දැනගෙන කාලයක් ඇසෙනවායිද මේ තරම් විපතක් වර්තමානයේ බොහෝ කාලෙකින් මාර්ගවත් කාලෙකදී වෙලා නැහැ. ගොඩක් දුරට මේක මේ දශකයක පුරාට මේ සාමාන්‍යයෙන් අද්විතීයයි විපතක් කියන කොරෝනාවේ සමහර ලෝක විද්‍යාවක්. මේක ලංකාවටම බලපාපුවද අපදා පුරානේ. ඒකෙත් ලංකාවේ සම්පූර්ණ කොටසක් මැද කොටස මැද කොටස තමයි කියන්නේ සම්පූර්ණ ජාතික ආදායම. ටික කාලයක් ආවේ නමුත් ශක්තිමත් ඉදිරියට එකතු වෙලා අපි ගොඩනගෙන කට්ටියත් එක්ක මොකද ಜಾති ભેද අකම්පල මත කිසිම දෙයක් අවශ්‍ය නැහැ මේ වෙලාව. රයිට්. සිවුදාට මේක ආරාධනා කරන්නේ
ඔන්ලයින් සම්පූර්ණ නොමිලේ පන්ති පවත්වනවා. සියලුදාට සහභාගී වෙන්න පුළුවන්. සියලුදාට ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මම කරනවා. ඉතින් එතකොට පන්ති දවස් පිළිබඳ ගැටලුව හරි. ඊට පස්සේ තියෙන පොත් සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. ගැටලුවක් නෑ පොත් සම්බන්ධ මොන ගැටලුවද? පොත් සම්බන්ධ ගැටලුව වෙන්නේ මෙන්න මේමයි. බලන්න අද කියන්නේ. පන්තිට අවශ්‍ය පොත් මොනවද? පුතේ අලුතෙන් පොත් කඩේ ගන්න යන්න ඕනේ නෑ. ඔයාලා පාවිච්චි කරපු පොත් තියෙනවනේ. කලින් වසරේ වල ඉදිරි වෙච්ච පොත්. ඔය පොත් අරන් සාමාන්‍ය පොත් ගන්න එපා. පොත් වල සිංහල ලියන්න බෑ. සිංහල ලියන්න පුළුවන්. මම කියන්නේ පුළුවන්. නම් පන්තිවල පුළුවන්. නමුත් අපේ රූලට සාම්කර පුරුදු වෙනවා. මේකේ ඒතකොට මම කියන්නේ කල්පුල් පොත් දෙන්න ඕන. එතකොට ඒ වෙලෙදි ගන්නකොට ඔයාලා පොත් දෙපට සබ්ජෙක්ට් එකකට පොත් දෙයක් දුන්නා නැති. ව්‍යාකරණ අනිත් එක මොකද්ද? සටහන්. මේ සටහන් කියන එක සාමාන්‍යයෙන් මම යනවා භාෂාවත් එක්ක යනවා ඊට පස්සේ අනිත් එක පෙළ පොතත් එක්ක යනවා. මේ පොත් දෙක තිබුණා හොඳටම ඇති. ඒක කල්ලි කණේ සල්ලි දීලා යන්න ඕනේ නැහැ. ළමන්ට තියෙනවා නම් පුතේ. දැන් නෑ මාත්වාචි වෙනවා පස්සේ. එතකොට අපි මේ පොත් වල ඉතුරු වෙච්ච පොත් අනවරක් තියෙන ඕන තරම්නේ අවශ්‍ය කියන්නේ. තමන් පාවිච්චි කරන පොත් වල ඉතුරු වෙච්ච ඕන තරම් 12 නම් තියෙනවා. ඒ ටික තුන පොත් පිටක් හදාගෙන මේක. මේ තව මාස දෙක තුනකට ඉපා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ටිකට මම කියන්නේ මෙන්න මේකේ පොත් දෙයක් හදාගන්න. ඒ හොඳටම ඇති. පොත් දෙකයි මෙච්චරයි. තව පොඩි දෙයක් තියෙනවා. ඊට අමතරව මුදින් මතක තබා ගත යුතුයි. චූටි පොත් පින්චක්. ඒක නම් මම කියන්නේ පොඩ අත්නිර්මාණයක් වගේ පොඩ හදාගන්න පුළුවන් නම් වටිනවා. මේ පොඩි පොත් එක පොඩි චූටි පොත් හදාගන්න. සාමාන්‍ය පිටු 20 එකක් ලියවේ. මොකද පුතේ මම මේකදී සිංහලට අමතරව විෂය බාහිර අපි තුන් සිංහල කරගෙන යනකොට සිංහල පාඩම ඉතිහාස කොටසක් කරනවා. අපි දැන් අතීතයේ කතාවක් වගේ 10 විතර පාඩම් කරනකොට ඒක කොටසක්. එතකොට සමස්තන ජනශ්‍රුතිය ජන සම්ප්‍රදාය කතාව එනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් වල ආත්මෝපදේශ ප්‍රස්තාවයේදී ඔය අපිට ඉතිහාසගත තොරතුරු එනවා. සමහර බුද්ධාගම නැත්නම් ක්‍රිස්තියානි ධර්මයට ඕවට දාපරස් එනවා. නැත්නම් සංගීතයේ ඩ්‍රාමා ඕවට දාපරස් එන්න පුළුවන්. ඉත භූවිද්‍යාව පදනමක් එන්න පුළුවන්. එතකොට අන්‍ය තත්ත්වයක් ආවොත් ඒවට අවශ්‍ය පොදු කරුණුත් මම දෙනවා. ඒ වගේ දේවල් මතක තියාගෙන මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න. එහෙම නැත්නම් කියන්න පොඩි චූටි පොත් පිටක් ගන්න. තියාගන්න. මේක තියාගන්න. මේක මගේ පන්තිරේ ඕන පන්තික තියාගන්න. මොකද ඕන වෙනවා. ජීවිතේදී තමන්ට දැනගන්න තියෙන විෂය අන්තර්ශේෂ විෂයට අදාළ නැති දෙයක් හරි වෙන පරිබාහිර විෂය දෙයක් හරි දැනුමක් ලබා ගන්න මේක එකතු කරගන්න. ගොඩාක් වටින ජීවිතේ. මොකද මම මේ කරන්නේ මම මෙඩ පිළිවන් මේවාට කියන්නේ. හරිද? එතකොට අන්නේ පොඩි පොඩක් තියාගන්න. අනිකුත් විෂය බාහිර දේවල්. අනිවාර්යයෙන්ම මේක දෙනවා. සාමාන්‍ය දිනෙමයි මම දෙනවා දවස් ප්‍රශ්නයක් දෙනවා. ඒ අනිවාර්යෙන් මේක තියාගන්න ඕන. අප්ඩේට් කළ යුතුයි. තුන්වෙනි උදේ. ටියුට් පේපර් පාස් පේපර්ස් වගේ මොනවද කියන්නේ? ටියුට් ටිකයි පේපර්ස් වගේ දේවල් පේපර්ස් ක්ලාස් කොහොමද යනවා වෙනවා. මේ දේවල් ගොඩක් දුරට ක්‍රම කීපයක් තියෙනවා දැන් අපි අර ක්ලාස් වලට නම් ගොඩක් දුරට සෙන්ඩ් කරන්නේ කියන. මේකේම පාස්පෝර්ට් එක දුන්නා. ටැපල් මගින් යනවා නමුත් තව ක්‍රමයක් බලන්න සාමාන්‍ය විදිහේදී ආයතන සමූහ ආයතන හරහා ඒවට පුළුවන්. නැත්නම් පිළිපිනවටම මේ පෙරපරිදි දෙවන්න කටයුතු කරනවා. හැම එකකටම ගෲප් එකට දාන්න යන්නේ නැහැ. ගෲප් එකට දාන්න ගියත් ඔයාලට වැඩි ස්ටෝරේජ් අත්‍යවශ්‍ය දේවල් සම්පූර්ණ එකතු කරලා ඒවන්න පුළුවන් දේවල් පුළුවන් නම් පුළුවන් විදිහට ඒවන්න. හරිනේ? ප්‍රැක්ටිස්. ඊට පස්සේ අපි අනිත් එක ඔය දැනට පොදු කරුණු දෙක නේද? තවත් කරුණු කියන්නේ යන්න මොකද කාල සීමාවත් එක්ක අපිට තීච තත්ත්වනේ අරන් කටනවා එක්සරන්නේ 10 පාරක් විතර කටනවා. ඉතින් ඒක නිසා මේ දැන් ඉන්න ටිකෙන් මම කියන්නේ මේ තමටත් එපා වෙනවා. මටත් එපා වෙනවා. ඒක වෙලාවක් නෑ. ඉතින් ඒකවල මේ කමන්නේ. ඒ කැපකිරීම කරපු ළමයිට මම මට රෙස්පෙක්ට් ආයි. ඒ කියන්නේ මෙච්චර කාලම ගිහලා අපිට වැරදි කියන්නේ කියනවා. ඒ කියන්නේ ඒ ඉපදලා බෞද්ධ හිටියා. නමුත් ප්‍රාන්තිවාසික හරි ඒ ඉනාලක් අපි මම කියන්නේ මේ කාලේ වෙනම කරන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික නෑ මේ ප්‍රධාන අද තේමාව කරලා තවත් ටිකක් කතා තිබුණා මට ඔයාලට මේ පොඩි පාඩම් කොටසක් එක කරලා බලන්න නමුත් මේ කාලයත් එක්ක උඩ වෙනස් වෙන පොත ඊට අපිට තව චූටි අනිත් පන්ති සහභාගී වෙන්න ඉතින් ඒකත් අර අපි අනිත් කලින් ප්‍රීවියස් එකේ ක්ලාස් එක. ඉතින් ඒක උන ඒක තමයි ඩිවයිස් එක ළමයි ටික ලොක් වෙලා ඉන්නේ. ඔයාලට මම මේ කියන්නේ ඉතින් මම මේක තව මොකද ප්‍රශ්නයක් තියෙනවා මොකද මෙන්න මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මේ නම්බර එක. වෙනම සටහන් කරගන්න. ඔයාලට ඕන ප්‍රශ්නයක් ඕනම ගැටලුවක්. බෞල් ප්‍රශ්නයම දාන්න එපා. අධ්‍යාපන ප්‍රශ්න සිංහල දාලා විතරක් දාන්න. මෙන්න මේකට මෙසේජ් එකක් දාන්න. ඉතින් WhatsApp ඕනි. WhatsApp පමණයි මෙසේජ් එකක් දාන්න. 071 360 55 WhatsApp එකට දාන්න ඕනලාක රිප්ලයි දානවා. රිප්ලයි දාන බලපොත් මොන මෙසේජ් 1000ක් ආවත් ඔය වෙලාවට රිප්ලයි එක දාන්න ඕනේ. ඒක
එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේක දාන්න සර් කොහොමද පන්තිල් ගෙවින්නේ පන්තිල් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා දාන්න. දැනට අපි සමූහ හදලා තියෙන්නේ සමූහයට එකතු වෙන්න කලබල කරන්න එපා. ඒක නිසා ඒ සමූහයට දාලා ලින්ක් එක මේකට මැසේජ් එකක් දාපුවම ඔයාලට ඒ ලින්ක් එක ඔටෝම ඇඩ් වෙනවා. එතකොට ඒකෙන් ගිහිල්ලා තමට දාලා ක්ලාස් එකට ඇඩ් වෙනවා. ඒක අපි ඉතුරු ටික ලයිව් එක දැම්මොත් මේ වීඩියෝ එක තොර අපි කොටස මේ අපේ අදාළ කොටස් ටික දුවලා YouTube එකට Facebook එකට දාන්න. ඒතකොට ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ප්‍රොඩියුස් එක. එහෙනම් පුතේ මේ ඕක තමයි අපේ ප්‍රී ලෙසන් මාසේ මේ ක්ලාස් එක ගැන තියෙන තොරතුරු. ඊට අමතරව ප්‍රශ්න තියෙනවා මට දැන් ඔය chat එකට දාන්න නැත්නම් මේ WhatsApp එකේ මැසේජ් කරන්න මේ බලන්න පුළුවන්. මේක මතක තියාගන්න. සිංහල සුසු ගන්න. නම්බරය සේව් කරගන්න. ව්‍යාකරණ සටහන් පොත් දෙකයි ඊට අමතරව පොත් 3යි. පූල් එක දානවා අදම දාන්න. එතකොට ඒකට මැසේජ් දාලා ඔයාලා කැමති විදිහකට දවස මට වෙන් කරලා දෙන්න. රයිට්. එහෙනම් සිල් දාන්නම සුබරාත්‍රියක් මම ප්‍රාර්ථනා කරනවා. ආයි කියන්නේ දිසිර අපිත් එක්ක මේ අන්තිම මොහොත යනවා. ඒ කියන්නේ ඉච්ඡ ප්‍රශ්නලා ඉදිරියට බොහොම ස්තුතියි ගෞරවනීය ස්තුතියි උදකර සිටිනවා. සිල් දාන්නම සුබරාත්‍රියක් ආයි